අද අපි කතා කරන්නේ කොටස් වෙළඳපොලේ ගණතුරු කරන ඔයාට ඉතාම වැදගත් වෙන ඇප් එකක්. එහෙම නැත්නම් කොටස් වෙළඳපොලේදී කොටස් මිලදී ගන්නත් ඒ වගේම කොටස් විකුණන්නත් කොටස් ඇනලයිස් කරන්නත් වැදගත් වෙන A-Trad ඇප් එක. A-Trad ඇප් එකට කොහොමද ලොග් වෙන්නේ කියන එක බලන්න. ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම Wismind LK YouTube channel එකට. ඉතින් අපි අද කතා කරන්නේ මම කලින් කිව්වා වගේ A-Trad ඇප් එකට ලොග් වෙන විදිහ. ඉතින් මගේ මේ වීඩියෝ එක බලලා CDS account එකක් open කරගන්න නැත්නම් මේ වෙනකොට CDS account එකක් open කරගන්න. CDS account එකක් open කරපු ඔයාට ඔයාගේ account එකට log වෙන විදිහ තමයි අද කියා දෙන්න යන්නේ. එහෙමනම් අපි වැඩි කතා බහ නැතුව කෙලින්ම වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලා account එක open කරන්න දීපු mail address එකට log වෙලා mail ඇවිල්ලා තියෙනවද කියලා check කරලා බලන්න. ඔයාලගේ CDS account එක open වෙලා නම් නැත්නම් approve වෙලා නම් mail එකට අනිවාර්යෙන් mail එකක් එනවා. මෙන්න මේ mail දෙක තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන mail දෙක. පළවෙනි එක මේ congratulations start trading with Cal Securities now කියන mail එක සහ ඊගාට ඊට උඩින් ඔයාලට පේනවා online trading username and password. මෙන්න මේ mail දෙක තමයි වැදගත් mail දෙක. අපි මුලින්ම මෙන්න මේ mail එක open කරලා බලමු. මේ mail එක open කරලා බලුවම ඔයාලට මෙන්න මෙතන පේන්න තියෙනවා ඔයාගේ CDS account number එක. මේ CDS account number එක ඉතා වැදගත් වෙනවා. මේක දැනට කඩදාසියක ලියලා තියාගන්න. මම මෙතනදී අමතර කරුණක් කියන්නම්. මෙන්න මේ bank accounts numbers ටික බලන්න. මේක සම්පත් බැංකුව, සෙරාන් බැංකුව, commercial බැංකුව සහ nation trust bank වල accounts number තියෙනවා. මේක දීලා තියෙන්නේ ඔයාලගේ CDS account එකට මුදල් තැන්පත් කරනකොට මෙන්න මේ banks වලින් එකකට නැත්නම් මේ numbers වලින් එකකට මුදල් තැන්පත් කරලා ඒක slip එක අපි සාමාන්‍යයෙන් කලින් කරේ unit trust account එකේ සල්ලි තැන්පත් කරන විදිහ. අන්න ඒ ආකාරයටම CDS එකට ගිහිල්ලා එහෙම නැත්නම් ඔයාගේ Cal එකේ equity account එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ slip එක deposit කරන්න නැත්නම් slip එක upload කරන්න. එහෙම කරලා ඔයාලට ලේසියෙන්ම මුදල් තැන්පත් කරන්න පුළුවන්. කෝල් කර දඟලන්න දෙයක් නැහැ. ඒක නිසා මේක මතක තියාගන්න. අපි අර unit trust වල මුදල් තැන්පත් කරපු විදිහටමයි මේකත් කරන්න තියෙන්නේ. ඉතින් මුදල් තැන්පත් කරන විදිහේ ගැටලුකාරී තත්ත්වයක් මතුනොත් වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඕනේ වුණොත් මුදල් තැන්පත් කරන විදිහ පිළිබඳවත් වීඩියෝ එකක් කරන්නම්. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි හින්දා දැනට මම ඒක කරන්නේ නැහැ. නමුත් අවශ්‍යතාවයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒක හදලා දෙන්න පුළුවන්. හරි, අපි එහෙමනම් නැවතත් මේල් එකේ ප්‍රධාන මෙනු එකට යමු. ඊළඟට වැදගත්ම මේල් එක මෙන්න මේ මේල් එක. මේ මේල් එකෙත් තමයි අපිට username එකයි password එකයි එන්නේ. ඇත්තටම username එක කියන්නේ account number එකම තමයි. අපි ඒක දැනටමත් දන්නවා. කඩදාසියේ ඔයාලා සටහන් කරගන්න ඇති. මේ මේල් එක open කරපුවාම අපිට මේ විදිහට පේනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට මේ username එකයි password එකයි එන්නේ PDF එකක. මේක ඊටාම රහසිගත ලියවිල්ලක් විදිහට තමයි එන්නේ. එතකොට මේ PDF එකට තියෙනවා මුරපදයක් නැත්නම් password එකක්. මේ password එක හදාගෙන ඒක open කරන්න නැතුව අපිට අපේ username එක password එක ගන්න විදියක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම ඔයාලට පේන්නේ ඉස්සරහට ඒක හින්දා මෙන්න මේ දීලා තියෙන උපදෙස් අනුව ඔයාලගේ password එක හදාගන්න ඕනේ. මේ password එකේ පළවෙනි අකුරු 4 එකේ ඉඳන් 4 දක්වා තියෙන අකුරු 4 සමන්විත වෙන්නේ ඔයාගේ CDS account එකේ අවසාන අංක 4ට. සාමාන්‍යයෙන් CDS කියනමක් අංක 5ක් මුලට තියෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසි අක්ෂර දෙකක් එනවා. ඊගාවට අවසානයේ නැවතත් අංකයක් තමයි එන්නේ. එතකොට මේ අංක මං කියපු අංක 5න් පළවෙනි අවසානයේ තියෙන අංක 4 තමයි මුලම අංක 4 වෙන්නේ වගේ password එකේ. ඒ වගේම ඊගාවට 5 වෙනි සහ 6 වෙනි අකුරු වෙන්නේ අවසානයේ තියෙන අර ඉංග්‍රීසි අක්ෂර දෙක. ඊගාවට අවසානයේ තියෙන ඉලක්කම අවසාන අකුර බවට පත් වෙනවා. එතකොට ඔයාලට මේ මෙතන පාත තියෙනවා examples දීලා ඒ විදිහට password එක හදාගන්න. අපි චුට්ටක් පහළට ගිහින් බලමු. දැන් ඔයා password එක හදාගන්න ඇති. මම මෙතනදී තවත් චුටි වැදගත් කාරණයක් කියලා දෙන්නම්. මෙන්න මෙතන links වගේක් තියෙනවා. ඔයාලට පේනවාද මෙතන මේ links අපට ඕන වෙනවා A-Trad app එකට log වීමේදී. තව චුට්ටක් පහළට ගියාම මෙතන ඔයාලට PDF එක තියෙනවා. අපිට මේ PDF එක download කරගන්න පුළුවන්. right, PDF එක download වුණාම auto open වුනේ නැත්නම් ඔයාලා
download location එකට ගිහිල්ලා on කරගන්න. ඒක open කරගන්න. මට මෙහෙම auto open වුණා. ඉතින් මෙන්න මෙතන අර password එක අපි හදාගත්ත password එක මෙතන type කරන්න. type කරලා okay කරාම හරියට type කරා නම් අපිට PDF එක open කරගන්න පුළුවන්. PDF එක open වුණාම ඔයගලන්ට මෙන්න මේ වගේ username එක ඒ වගේම password එක පෙන්눔 කරනවා. අපි මේක මෙහෙමම තියන්න ඇරලා නැවතත් අර mail එකට යමු. මම කිව්වා මෙන්න මෙතන තියෙනවා කියලා වැදගත් links. මෙන්න මේ link එක මේ තියෙන්නේ ඔයා computer එකකින් හරි නැත්නම් laptop එකකින් හරි log වෙලා ඉන්නවා නම් මෙන්න මේ link එක copy කරලා Chrome එකේ Google Chrome එකේ paste කරලා ඔයාට log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දැන් මේ mail එක on කරගෙන ඉන්නේ Chrome එකෙන්ම නම් ඔයාට මේක click කරාපුවාම open කරගන්න පුළුවන්. මේක තමයි online ගිණුම නැත්නම් online account එකේ link එක. ඊළඟට මේ පහළ තියෙන link එක මෙතනින් පළවෙනි link එක තියෙන්නේ ඔයා Android phone එකක් නම් පාවිච්චි කරන්නේ ඔයාට A-Trad app එක download කරගන්න පුළුවන් link එක. ඒ වගේම ඔයා Apple phone එකක් නම් පාවිච්චි කරන්නේ මේ දෙවෙනියට තියෙන link එකෙන් ඔයාට App Store එකෙන් download කරගන්න පුළුවන් A-Trad app එක. ඔයා phone එකකින් නම් A-Trad app එක download කරගන්නේ ඔයා මුලින්ම A-Trad app එක download කරගෙන ඊට පස්සේ broker list එක එනවා. broker list එකෙන් ඔයා CAL නැත්නම් CAL කියන icon එක click කරලා broker select කරගන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය වශයෙන් දැන් මම ඉස්සරහට කරගෙන යන වැඩ ටික කරගෙන යන්න පුළුවන්. right මම lap එකකින් log වෙලා ඉන්න ඉඳන් මම මෙතන මෙන්න මේ link එකෙන් A-Trad app එකට log වෙනවා. හරි අපි දැන් A-Trad app එකට log වෙන්න හදන්නේ. මෙතන username එක password එක ඉල්ලනවා. අර අමාරුවෙන් open කරගත්ත PDF එකේ තියෙනවා අපේ username එකයි password එකයි. මෙන්න මෙතන මේ username එක සහ password එක අපි මෙතන type කරගන්න ඕනේ. නිවැරදිව type කරගන්න. ඊට පස්සේ මෙතන login button එක click කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන්. right අපිට දැන් login වෙන්න පුළුවන්. නමුත් ඊට කලින් username එක තියෙනවා password එක change කරන්න කියලා ඉල්ලනවා. ඔව් ඇයි password එක ඒගොල්ලෝ දාලා ඉපු password එකනේ. දැන් මගේ password එක නම් ඔයගොල්ලොත් දැක්කා. ඉතින් අනිවාර්යෙන් අපි password එක change කරගන්න ඕනේ ඉස්සරහට යන්න. මේක පළවෙනි පාර log වෙනකොට විතරයි මේ password එක වෙනස් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඒ වෙනස් කරපු password එක ඔයාලට මතක තියාගන්න පුළුවන්. ඒ වගේම සෑම මාස 3කටම වගේ සැරයක් password එක මාරු කරන්න ඕනේ. අර banking app වගේම තමයි ආරක්ෂිතව තියාගන්න ඕන නිසා. ඉතින් මුලින්ම අහන්නේ දැන් අපි type කරපු password එක අර PDF එකේ තිබ්බ password එක මෙතන type කරන්න ඕනේ කියලා කියනවා. මෙන්න මෙතන අපි ඒක type කරන්න ඕනේ. ඊගාවට අලුත් password එක. මේ password එක හදද්දී ඔයගොල්ලන්ට මතක හිටින password එකක් type කරන්න. ඒ වගේම ඒකේ ඉලක්කම් අකුරු සහ characters සමසමව ඒ කියන්නේ හොඳට එන විදිහට sound නැත්නම් ශක්තිමත් password එකක් පාවිච්චි කරන්න. මෙන්න මෙතන ඒ අලුත් password එක type කරන්න. ඒ වගේම දෙවෙනි පාරත් ඒ password එකම type කරලා confirm කරන්න. හරි මම password එක type කරගත්තා. මෙතන strong කියලාත් වැටලා තියෙනවා. ඒ කියන්නේ හොඳයි. ඊට මෙන්න එතන පහළ තියෙනවා security question එකක්. මේ security question එක තියෙන්නේ ඔයාට log වීමේදී නැත්නම් password change කිරීමේදී ඔයාමද කියලා හඳුනා ගැනීමේ නැත්නම් ඔයාගේ අනන්‍යතාවය හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් විදියට. ඉතින් මේ security questions ඔයාලට මේ විදිහට පේනවා. මම මෙතන උඩ තෝරගන්නවා ඔයාගේ මගේ pet ගේ නම මොකක්ද කියන එක. හරි මම මේකත් type කරගත්තා. දැන් අපි මෙතන submit කියන button එක click කරන්න පුළුවන්. හරිම සරලයි. මෙන්න A-Trad app එකට අපි log වුණා. මේ A-Trad app එක කියන්නේ අපිට online කොටස් වෙළඳපොලේ ගනුදෙනු live බලන්න පුළුවන් app එකක්. ඒ වගේම ඔයාලට live කොටස් මිලදී ගන්න, කොටස් විකුණන්න, කොටස් ඇනලයිස් කරන්න මේකෙන් මාර වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඔන්ලයින්ම කරගන්න පුළුවන්. ඇත්තටම ඉස්සර කාලේ අපි කොටස් වෙළඳපොලට ගිහිල්ලා මේ ඩෑෂ්බෝඩ් එක දිහා බලන් ඉන්නවා, පැනල් එක දිහා බලන් ඉඳලා තමයි මිලදී ගැනීම කරන්න සිද්ධ වුණේ ඉස්සර. නමුත් දැන් ඔයාගේ කම්පියුටරේ තිරේ වැටෙනවා මේ A-Trad app එක හරහා. ඉතින් මේ app එක ගැන සෑහෙන කරුණු දැනගත යුතුයි. කොටස් වෙළඳපොලේ ඉන්න කෙනෙක් විදිහට නැත්නම් කොටස් වෙළඳපොලට පිවිසෙන කෙනෙක් විදිහට මම ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන් මේ A-Trad app එක ගැන A to Z වීඩියෝ එකක් ඔයගලන්ට කරන්නම්. ආයේ හොඳම දැනුමක් එන විදිහට. හොඳයි එහෙනම් ඔයාලට දැන් පැහැදිලි ඇති කොහොමද ඔයාගේ CDS account එකට පළවෙනි පාර log වෙන්නේ. ඒ වගේම A-Trad app එක open කරගෙන setup කරගන්න විදිහත් දැන් ඔයාලට
හොඳටම පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් මම කලින් කිව්වා වගේම මේ ATAD app එක ගැන හොඳටම දැනගන්න පුළුවන් විදිහට කටයුතු කරමු. ඉතින් මේ වීඩියෝ එක බලද්දී යම් තැනක් තේරුනේ නැත්නම් ඒ වගේ තැනක් තිබුණා නම් නැවත නැවත බලලා ඔයාට වැඩිදුර පැහැදිලි කිරීම ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගැටලු සහගත තැන් තිබ්බනම් කමෙන්ට් එකක් එහෙම දාන්න අමතක කරන්න එපා. subscribe කරන්නත් අමතක කරන්න එපා. channel එක like එකක් දාන්න, share පාරක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම චූටි කාරණයක් මතක් කරන්න ඕනේ. ආයෝජක විදිහට ඔයගලන්ට මතුවෙන ගැටලු විසඳන්න නැත්නම් කතා කරන්න මම පොඩි WhatsApp group එකක් හදලා තියෙනවා. මේ වීඩියෝ එකේ description එකේ ඒ WhatsApp group එකේ link එක තියෙනවා. ඔයාලට කැමති නම් ඒ WhatsApp group එකට add වෙන්න පුළුවන්. ඉතින් මමම විසඳුම් දෙනවා කියන එක නෙමෙයි. community එකක් විදිහට නැත්නම් ඔයාලා වගේම කට්ටියක් එක්ක ඔයගොල්ලන්ට දැනුම බෙදා ගන්න හැකියාවක් ලැබෙන එක තමයි මම එකෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අදට ගිහින් එන්නම්. අපි ආයේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් සියලු දෙනාටම.